ඔබ කවදාවත් ඔබගේ විවාහයේදී සැක ඇති කරගන්න. සැකය කියන්නේ උපත්ති පොතේ තියෙන ලොකුම ශාපයයි. උපත්ති පොතේ තිබුණු ලොකුම සාතන්ගේ ආයුධය තමයි සැකය. ඒ සැකය කියන එක සාතන් ඉස්සෙල්ලම ඇති කරේ ස්ත්‍රියටයි. ඇය සැක කළේ දෙවියන් වහන්සේ ගැනයි. ඇයට කුතුහලයක් තිබුණා මේ දෙවියන් වහන්සේ කියන්නේ ඇත්ත නෙමෙයි කියලා. ඔබ සැකය ඔබගේ ජීවිතයට ඇති වුණු දාට, ඔබගේ පවුලට ගෙනා දාට, ඔබට ජීවිතේ කවමදාවත් ප්‍රීතියෙන් ඉන්න. ඔබ සැකය ඔබ තුළට පැමිණියාම ඔබ තුළ තියෙන දෙවියන් වහන්සේ ගැන තියෙන ඔබගේ සුරක්ෂිතභාවය ඔබට නැති විය. ඊට පස්සේ ඔබ දෙවියන් වහන්සේ ඔබ ළඟ හිටියා. ඔබ දෙවියන් වහන්සේට ක්‍රියාකාරී ඉඩ නොදී ඔබ දෙවියන් වහන්සේව අභිභවා ක්‍රියා කරනවා. ඒ නිසා මේ සැකය කියන එක ලෝකයේ තියෙන ආයුධ වලින් අංක එකයි. කාන්තාවක් සාමාන්‍යයෙන් නිරායාසයෙන් සැකයක් එක්ක උපදින කෙනෙක්. කාන්තාවක් කියන්නේ නිතරම රැකවරණයක් ලබන කෙනෙක්. රැකවරණයක් ලබන කෙනෙක් තමන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව එයාගේ ඇතුළාන්තයේ පොඩි බයක් තිබෙනවා. කාන්තාව බයිබලය අනුව කියනවා නුඹේ ජීවිතයේ සියලු දවස්වලදී නුඹ පුරුෂයා යටතේම පුරුෂයා කෙරෙහිම පුරුෂයාගේ හස්තයේ යටතේම සිටී. මේ කාන්තාවකට සැකයක් ඇතිවීම මේ සැකය තුළ සිටීම යම් ආකාරයක 15ක් 20ක් ඕනම කාන්තාවකට එවැනි සැක සහිත ජීවිතයක් තියෙනවා. ඒක නිසා බයිබලයේ කියනවා නුඹලාගේ භාර්යාවන් දුර්වල භාජන බැවි. පුරුෂයන්ට කියනවා භාර්යාව ගැන ඉවසන්න කියලා. සමහර වෙලාවට භාර්යාව හිටී ගමන් ඒගොල්ලෝ අර අපේ යටතේ රැකවරණය ලබන අය නිසා ඔච්චර වැඩිමල් වුණත් හුරුතල් වෙන්න බලනවා. ඒ දැන් අර පොඩි ළමයි වගේ හුරුතල් වෙන්නේ නැහැ. ඔළුව එකක්ම චුට්ටක් තියෙනම් වඩා වැඩි කරලා තමයි කියන්නේ. අරනවා අපි ඒගොල්ලෝ කෙරෙහි අවධානය යොමු කරනවා. ඇඳේ කකුල වැදුනොත් අපි කෑ ගහන්නේ අත ගා ගන්න. හරියාවෝ අත ගා ගන්නවයි කෑ ගහනවයි දෙකම කරනවා. අපේ කකුල වැදුනම අපි ඌයි කියන්නේ නැහැ. 1 පේත්‍රස් 3:7 කියනවා මේක. පුරුෂයනි නුඹලාගේ යාචනාවලට බාධා නොපැමිණෙන පිණිස වඩා දුර්වල භාජන වූ භාර්යාවන් සමග දැනගැන්මේ හැටියට වාසය කරමින් ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක් කාර්යද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න. පිට මෙහෙම වෙනකොට භාර්යාවට ගෞරව කරගන්න බැරි වෙනවනේ. ඒගොල්ලෝ කියනවා නෑ ඒගොල්ලන්ට ගෞරව දෙන්න. ඒගොල්ලෝ ජීවනයේ උරුමකාරී. හැබැයි ඒගොල්ලෝ දුර්වලයි. ඉතින් ඔබ කිව්වොත් මගේ වයිෆ් දුර්වල නෑ කියලා. ඒක බොරු. හැම භාර්යාවක්ගේම තියෙනවා මේ දුර්වල කාර්යාවක්. පුරුෂයා ගැන හෝ මොනවා හරි දෙයක් ගැන සැක කළාට ඒකට විශේෂ අනුග්‍රහයක් තියෙනවා ඒගොල්ලෝම ස්වාමින් වහන්සේ තුල කවර් වෙන්න. හැබැයි පිරිමියෙකුට සැකයක් ඇති වුණ ඒක දේවචනනෝ වෙන්න බෑ. දුර්වල කෙනෙකුට විතරයි සැක ඇති වෙන්නේ. පුරුෂයෙක් සැක කරන්න පටන් ගත්තා. ඒක ඊටාම භයානක ප්‍රතිඵල ගේනවා. ඔබේ පුරුෂයා ඔබව සැක කරලා නැත්තම් පුරුෂයාගේ නිවටකම නෙමෙයි. ඒ ඇවිත් දෙවියන් වහන්සේ තුල පරිපූර්ණ පුරුෂයෙක්. සම්පූර්ණ පුරුෂයෙක්. එහෙමයි කියලා ඔබ භාර්යාවක් නම් ඔබ 18 පාළිය නටන්න එපා. එහෙම වුණා ස්වාමින් වහන්සේකට විරුද්ධයි. පුරුෂයෙක් තමාගේ බිරිඳ සැක කරනවා නම් කොන්දේසියක් නැමැතිව ඒ පුරුෂයා මේ ලෝකේ ඉන්න දුර්වලම පුරුෂයෙක්. ඔබ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් නම් කවමදාවත් ඔබගේ භාර්යාව සැක නොකළ යුතුයි. සුරක්ෂිතභාවයේ තියෙන දෙවියන් වහන්සේ